Donkey. අද කතා කරන්න යන්නේ චීනෙන් අලුතෙන් එළියට එන භයානකම AI එක ගැන. අපි හැමෝම ChatGPT පාවිච්චි කරා. ඊට පස්සේ DeepSeek ආවට පස්සේ හැමෝම සර්ප්‍රයිස් වුණා මේක AI වල next level එක කියලා. හැබැයි අද මම කතා කරන්න යන මේ AI tool එක ඊටත් වඩා advanced, ඊටත් වඩා surprising, powerful AI tool එක. අද අපි කතා කරන්නේ all in one මානස් AI. හරි අලුත් කෙනෙක් ඉන්නවා channel එකට සාදරයෙන් පිළිගන්න. මගේ නම අකිල. අද පොඩ්ඩක් setup එක වෙනස් කරා. වෙනස් විදියකට වීඩියෝ එක කරන්න හිතුවා. ඉතින් අලුත් කෙනෙක් ඉන්නවා නම් අද මෑනස් ගැන කතා කරන්න කලින් පායින් subscription එකක් දාලා ඉන්න. හරි අපි මෑනස් ගැන කතා කරන්න දැන් යමු screen එකට. අපි දැන් ඉන්නේ manners.im site එකේ official site එකේ. මෙතන තියෙනවා ඒගොල්ලෝ මෑනස් එකේ founder. මෑනස් එකේ founder මෑනස් කියන කතා කරන වීඩියෝ තියෙනවා. අපි මේ වීඩියෝ එකටත් ඊළඟට යමු. පහළ දැන් තියෙන වගේ තියෙනවා trip to Japan in April, deep analyze Tesla, මේ විදියට case study set තියෙනවා. ඊට පස්සේ පහළ දැද්දී මේ මෑනස් කියන්නේ මොන වගේ AI tool එකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එතනින් එහාට මේ case studies ටික බලනවා. අනික official site එකේ තියෙන පළවෙනි case study එක තියෙන්නේ trip to Japan in April කියලා. ඔයාලට පේනවනේ මෙතන සරලව දාලා තියෙන්නේ Japan වලට 7 day trip එකක්. Japan වලට 7 day trip එකක් plan කරන්න කියලා මෑනස් AI එකට. අනිත් AI tools වල අපි දන්න මේ විදිහට අපි prompt එකක් දැම්මම අපේ result එක එනවා. දැන් අලුත් features තියෙනවා DeepSeek එකේ වගේ deep research AI. මෑනස් එකේ ඕගොල්ලන්ට තියෙන විශේෂත්වය තමයි මේ විදිහට real time ඒකේ process එක අපිට බලා ගන්න පුළුවන්. net එකේ තියෙන sites ගොඩක් මෑනස් එකෙන්ම load කරලා TripAdvisor, booking.com මේ වගේ traveling sites check කරලා, hotels check කරලා, Google Map එක check කරලා ඒ විදිහට අපිට full plan එකක් එනවා. කොහොමද අපි මේ Japan trip එක plan කරන්න ඕනේ කියලා. දැන් තියෙන surprising දේ තමයි ඔයගොල්ලෝ දැක්කා වගේ real time analysis කරලා අනසයි එකව මේ විදිහට research එක කරලා ඒ විදිහට process එක වෙලා තියෙන කොහොමද කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම දැන් අන්තිම result එකේ තියෙන format කොටයි නැත්නම් අපිට HTML file එකත් ඒ preview ගන්නත් මේ විදිහට ඔයගොල්ලන්ට බලන්න. ඔයාලට පේනවා නම් දැන් automatically මෙතන ලොකු process එකක් run වෙනවා. Tesla stock analysis dashboard, executive summary, financial performance, valuation analysis, technical analysis, market portion, SWOT analysis. මේ විදිහට Tesla stocks ගැන full analysis එකක් කරලා separate web page එකක්ම design කරලා අපිට දීලා තියෙනවා. එතකොට මෙතන ඕගොල්ලෝ බලන්න මේ විදිහට graphs තියෙනවා. මේ graphs එතකොට Google එකෙන් ගත්ත images නෙවෙයි. ඕගොල්ලෝ බලන්න බලන්න මේ ඔක්කොම මානස් generate කරපු graphs තියෙනවා. මේ විදිහට බලන්න පුළුවන් මේ points ඔක්කොම interactive විදිහට තියෙන මේ ඔක්කොම මානස් AI එකෙන් generate කරපු graphs. එතකොට මේ ඔක්කොම කරන්න අඩුම ගාන විනාඩියක්වත් කියන අපි දීව එක prompt එකකින් තියෙන websites ඔක්කොම කියලා analyze කරලා දැන් තියෙන rates බලලා real time data වලින් තමයි මේ විදිහට reports හදලා මේ විදිහට web page එකකටත් ඒක include කරලා අපිට link එක විතරක් දෙන්නේ ChatGPT එකට DeepSeek එකට Perplexity එකට ඒ ඔක්කොම වඩා ගොඩක් advanced කියලා අපිට උඩ තේරෙනවා. ඕගොල්ලොත් මෑනස් official site එකට ගිහලා මෙතන case studies තියෙනවා. ගොඩක් studies 20ක් විතර මේ site එකේ තියෙනවා. පොඩ්ඩක් මේ ටික run කරලා බලන්න මොනතරම් සුපිරි වැඩ ටිකක් මෑනස්ට කරන්න පුළුවන්ද කියලා. ඉතින් අන්තිම සතිය වගේ ගොඩක්ම AI industry එකේ කතා වෙච්ච අලුත් update එක තමයි මේ මෑනස් AI එක. ගොඩක් LinkedIn එකේ X එකේ ගොඩක් දෙනෙක් share කරලා දීප videos කීපයක් තිබුණා. මේ වගේ වීඩියෝ එකක් මෙතන තියෙන්නේ මෑනස් AI එකකින් devices 20 mobile devices 20ක් emulators වලින් run කරලා customer services දෙන විදිහ automate කරලා තියෙන්නේ මෑනස් AI එකේ. ඉතින් තව ස්පෙෂල් දෙයක් තමයි මේ හැමදේම මෑනස් AI එකෙන් හිතලා automate කරලා automatic සිද්ධ වෙන එක. මෙතන ඔයගොල්ලෝ හොඳට බලුවොත් පේනවා මෙයා mobile device එකේ own app එක එයා විසින්ම open කරලා WhatsApp එක open කරලා
කස්ටමර්ට ෆීඩ්බැක් එක දීලා එහෙම නැත්නම් මෙතන සමහර එක්සැම්පල්ස් වල තිබුණා වොයිස් කෝල් එකක් ආවා මෑනස් AI එකම රන් කරනවා. ඒතර සම්පූර්ණ ෆුල් ඩිවයිස් එකේම කන්ට්‍රෝල් එක මෑනස් AI ඒකට ඒ අවශ්‍ය වැඩේ අවශ්‍ය විදියට කරන්න අපි ඕන දෙන වැඩේ විතරක් යාට දිවට පස්සේ එයා තියෙන tools ඔක්කොම පාවිච්චි කරලා ඒ වැඩේ කරලා දෙනවා. ඒ වගේම මෑනස් AI එක ගැන ලෝකෙ ඉන්න ගොඩක් YouTubers කතා කරලා තිබ්බා. ඕගොල්ලොන්ට පුළුවන් නම් එයාලගේ වීඩියෝස් බලන්න මේ මෑනස් AI එක ගැන තව හොඳ අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන්. තව මේ මෑනස් AI එක publicly available නෑ අපිට use කරන්න බෑ. මමත් try කරා. හැබැයි ඒ access ගන්න ටිකක් අමාරුයි ලේසි නෑ. මොකද අපි රික්වෙස්ට් කරලා අපිට ඉන්විටේෂන් එක ආවොත් විතරයි අපිට ඒකේ බීටා version එක try කරන්න පුළුවන්. මමත් මේ මෑනස් AI එක ගැන දැනගත්ත X එකේ දාලා තිබුණ post එකකින් ඉතින් ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේ දෙයට චීනෙන් අලුතෙන් launch කරන්න යන AI agent තමයි මේ මෑනස් AI කියන්නේ කියලා. දැන් common use කරන ChatGPT, DeepSeek, Perplexity AI ඊට වඩා ගොඩක් advanced level එකක තියෙන කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ device එකම task එකට ඕන විදිහට use කරන්න පුළුවන් විදිහට intelligent AI එකක් තමයි මෑනස් කියන්නේ. මේ මෑනස් AI එක ගැන Alex Finn කරලා තිබ්බ වීඩියෝ එකක් තිබුණා. ඒ වගේ ඉෂාන් ශර්මා කරලා තිබුණ වීඩියෝ එකක් තිබුණා. ඒ වීඩියෝස් දැන් බලන්න ඔබ idea එකක් ගන්න පුළුවන් කොහොමද මෑනස් AI එක වැඩ කරන්නේ කියලා. So මෑනස් AI එකේ technical පැත්ත ගැන ඔයාලට දැනගන්න පුළුවන්. අපි දැන් මේ මෑනස් AI එක ගැන ටික එළියෙන් හිතලා කතා කරලා බැලුවොත් එහෙම අපිට බලන්න අපිට තේරෙන ලොකුම දේ තමයි AI වල තියෙන ඩෙවලොප්මන්ට් එක කොච්චර level එකකට යන්න පුළුවන්ද කියන එක. තව අවුරුදු 2-3ක් යද්දී AI මොන level එකකට එදිලා ඇත්තට අපිට හිතා ගන්න බෑ. ඒතකොට ඉස්සරහට මම හිතන්නේ මේ විදිහට අපිට prompt එක දෙන්නත් ඕන නැති වෙයි. දැනටත් කොහොමත් voice command වලින් වැඩ කරන AI tools ඕන තරම් තියෙනවා. හැම AI tool එකම වගේ දැන් voice command වලින් වැඩ කරනවා. ඉස්සරහට මේ prompts කියන දේවල් නැතුව AI එකම හිතලා AI එකම දකින දේවල් අනුව තීරණ ගන්නත් ඊට කඩ ඕන තරම් තියෙනවා. ඒකට තියෙන possibility එක දැන් සෑහෙන වැඩි. ඉතින් අපි බලාගෙන මොන පැත්තටද මේ AI ඉස්සරහට යන්නේ කියලා. ඉතින් මේ විදිහට අලුත් AI updates, tech updates ගැන පොඩි අප්ඩේට්ස් මේ වගේ පොඩි වීඩියෝස් වලින් මම ඉස්සරහට දෙන්න plan කරගෙන ඉන්නවා. ඒ channel එකේ main videos වලට අමතරව මේ විදිහට update එකක් ආවම අපි ඒ ගැන පොඩියට මේ වගේ පොඩි chat එකක් දාමු. හරි එහෙනම් අදට කතාව එච්චරයි. අද මෑනස් AI ගැන මේ විදිහට සරල update එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ වීඩියෝ එක වගේ තව වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ කැමති නම් පහලින් channel එකට subscription එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් අලුත් දෙයක් දැනගත්තා නම් ප්‍රයෝජනයක් වුණා like එකක් දාන්න. AI tools ගැන ඔයගොල්ලෝගේ තියෙන අදහස් පහලින් comment එකක් දාන්න. තව ඉස්සරහට මම කරන්න ඕනේ මොන වගේ වීඩියෝස් ද කියලා ඔයාලට ideas තියෙනවා නම් ඒවත් පහලින් comment එකක් දාන්න. එහෙනම් ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහලා එන්න.